අදත් ගෙනාවා සුපිරි කතාවක්. channel එක subscribe කරලා support එකක් දෙන්න. ස්ටෝරි එක කොහොමද කියලා comment එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අද කතාවට යමු. මගේ නම චතු. වයස 23යි. මගේ ජීවිතේ හැම දෙයක්ම සරලයි කියලා මම හිතුවා විවාහ වෙන්න පෙර. නිමල් එක්ක මගේ විවාහය සිද්ධ වුණේ දෙපැත්තෙන්ම කැමැත්තට. වගි ඩ්‍රාමා එකක් නැතිව. ඔහු හොඳ මිනිස්සෙක්. මට ගරු කරන, මාව ආරක්ෂා කරන. ඒත් මම හිතුවේ නැති විදිහට මගේ ජීවිතේ වැඩියෙන්ම බලපෑමක් කළේ ඔහු නෙවෙයි ඔහුගේ අම්මා. මම පළමු දවසේ ගෙදරට ගියාම මට හිතුනේ මම කාගේ හරි වෙන ලෝකයකට ඇවිත් වගේ. හැම දෙයක්ම පිළිවෙලට නිහඬව ඒත් අමුත්තක් තියෙනවා. ඇයයි මගේ මාමණ්ඩි මගේ දිහා බැලූ විදිහ තාමත් මට මතකයි. ඒක සාමාන්‍ය බැලීමක් නෙවෙයි. චතු මහන්සි ඇති නේද පුතේ ඇතුළට එන්න කියලා ඇය කියනකොට මට ඒ හඬ හුරු පුරුදු බවක් දැනුණා. ඇය මැදි වයසේ ලස්සන කාන්තාවක්. කියන විදිහට තාමත් කොල්ලෝ හැරී බලන තරම් වශී වෙන පෙනුමක් ඇයට තියෙනවා. ඇය නිසා මට ආරක්ෂාවක් වගේ දැනුණා. ඒ දවසේ මට හිතුනේ මම මේ ගෙදරට අමුතු කෙනෙක් නෙවෙයි. දවස් ගත වෙනවත් එක්ක අපි දෙන්න අතර සම්බන්ධය වෙනස් වුණා. මුලින් මේක සාමාන්‍ය අම්මලේලි ආදරයක්. ඇය මට කෑම හදලා දෙනවා, මට විවේක ගන්න කියනවා, මගේ වැඩ බලනවා. එතනින් පස්සේ ඒක ටික වෙනස් වුණා. නිමල් වැඩට යන දවස්වල මම ගෙදර ඉන්නේ ඇයත් එක්ක. අපි දෙන්න කිචන් එකේ කතා කරනවා, කෑම හදනවා, සමහර වෙලාවට hina වෙනවා. ඒ පොඩි වෙලාවට මට දැනුනේ මම ඇයට ලං වෙනවා කියලා. ඇය මගේ අත අල්ලන විදිහ, මගේ හිස අත ගන්න විදිහ, ඒව සාමාන්‍ය වුණත් ඒක මට ගැඹුරු හැඟීමක් වගේ දැනුණා. දවසක් මම අලුත් සායක් ඇඳගෙන ඉන්නකොට ඇය මට දිගටම බැලුවා. "චතු, ඔයා ලස්සනයි" කියලා ඇය කියනකොට මගේ හදවත අමුතු විදිහට ගැහෙන්න පටන් ගත්තා. ඒ වචන කාට වුණත් කියන්න පුරුවන්. ඒත් ඇය කියපු විදිය වෙනස්. ඒක ඇස් වලින්ම කියන වචන වගේ. ඒ දවසෙන් පස්සේ මට ඇය ගැන හිතෙන හැඟීම් පැහැදිලිව වෙනස් වුණා. මම ඒක පිළිගන්න බයයි. මේක වැරදි කියලා මම මටම කියාගෙන හිටියා. ඒත් මගේ හිත ඒක අහන්නේ නැහැ. ඇය ළඟ ඉන්නකොට මට දැනෙන සැනසීම, උණුසුම ඒක මට අහිමි කරන්න බැරි දෙයක් වුණා. වැස්ස වැටෙන දවසක අපි දෙන්න ගෙදර ඇතුලේ නිහඬව හිටියා. මම ජනේල අසල. ඇය මගේ පස්සට ඇවිත් හිටියා. චතු කියලා ඇය මගේ නම කියනකොට මට ඇස් වහන්න හිතුණා. ඇය මගේ අත අල්ලගෙන හිටියා සැහැල්ලුවෙන්. ඒ අත අල්ලනකොට මට හිතෙනවා මම කාට හරි වටිනව නේද කියලා. ඒ මොහොතේ මට තේරුණා මේ සම්බන්ධය සාමාන්‍ය එකක් නෙවෙයි. ඒත් ඒක මොනවද කියලා මට හඳුනගන්න බැරි වුණා. දවස් ගියා. ඒ හැඟීම් නැති වෙන්නේ ඒ වෙනුවද ඒවත් තවත් සම්බන්ධේ වැඩි වුණා. මම ඇය ළඟට තවත් ලං වුණා. සමහර වෙලාවට අපි දෙන්න අතර නිහඬ බවක් තියෙනවා. ඒත් ඒ නිහඬතාවයේ පවා වචන වලට වඩා ගැඹුරු දෙයක් තියෙනවා. අවසානයේ මට ඒක ඇයට කියන්න හිතුණා. "අම්මා, මට අමුතුම හැඟීමක් තියෙනවා. ඒක වැරදි නේද?" කියලා මං අහුවා. ඇය මට දිගටම බැලුවා. පස්සේ සැහැල්ලුවෙන් hina වෙලා "හැඟීම් වැරදි නෙවෙයි චතු. ඒව අපිට තේරුම් ගන්න ඕනේ" කියලා කිව්වා. ඒ වචන මට ලොකු ශක්තියක් වුණා. ඒත් ඒක නිදහසක් වගේ දෙනුණා. ඇය ඒක ප්‍රතික්ෂේප කරලා නැහැ. අපි දෙන්න ඒ සීමාව ඉක්මවා ගියා. පහුවද නිමල් වැඩට ගියාට පස්සේ මම ඇය නාන කාමරේ නාමින් ඉද්දි මමත් සරාගී විදිහට ඇදගෙන නාන කාමරේට ගියා. එයා මාව දැක්ක ගමන් ඇදලා අරන් ඉබගෙන ගියා. කොහොම හරි ශවයකත් අරන් නාන ගමන් පැයක් විතර අපි සතුටු වුණා. අපි ඒක තීරුම් ගත්තා මේක අපි හදවතේ තියාගන්න දෙයක් කියලා. අදටත් මම ඒ ගෙදරම ඉන්නවා. මම නිමල්ගේ බිරිඳ. අපි සාමාන්‍ය ජීවිතයක් ජීවත් වෙනවා. ඒත් අපි දෙන්න අතර නොකියූ නොලියා නමුත් ඊටමත් ගැඹුරු කතාවක් තියෙනවා. තාමත් ඉඩක් ලැබුණ හැම වෙලාවකම අපි දෙන්න ඒ සතුට විඳිනවා. කවුරුත් නොදන්න ඒකටව අපි දෙන්නම දන්නවා. මට තේරුණා සමහර ආදර තියෙනවා ඒවා කියන්න හෝ ජීවත් වෙන්න හදපු දේවල් නෙවෙයි.
ඒවා හදවතේ තියෙන, නිහඬව ඉන්න, නමුත් ජීවිතේ වෙනස් කරන දෙයක්.